Hello everyone, greeting for the day. Okay. මම මගේ පළවෙනි වීඩියෝ එකේදී කිව්වා ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න මහලොකු දේවල් නෙමේ. අපි පොඩි කාලේ ඉඳලා අපේ ගෙවල් වල අපි කතා කරපු දේවල් අපි ඉංග්‍රීසි අපි කතා කරේ නැහැ. හැබැයි ඔයාලට දැන් තියෙනවා නම් ඇන්ග්ලෝමේනියා of English ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට තියෙන ඇල්මට අපි කියනවා ඇන්ග්ලෝමේනියා of English. හැබැයි ඇන්ග්ලෝෆෝබියා එකක් තියාගන්න එපා. ඉංග්‍රීසි භාෂාවට, සංස්කෘතියට, සාහිත්‍යයට, සભ્યත්වයට තියෙන බයට අපි කියනවා ඇන්ග්ලෝෆෝබියා කියලා. එහෙනම් අපි මිනිත්තු දෙකෙන් චූටි දෙයක් ඉගෙන ගමු. අපේ දේවල් වලදී මම මේ කතා කරනවා හරිද? active voice, passive voice සාමාන්‍ය මිනිස්සු කතා කරන දේවල්, the sentence, the parts of speech, phrasal verbs, prepositions, idioms, sentence pattern. Okay? මේ ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි අපි ෂූට්ටක් විදියට ගත්තොත් එහෙම අපිට කරන්න පුළුවන් දේ තමයි අපි ගොඩක් ලොකු දේවල් කතා කරන්න අවශ්‍ය නැහැ. අපේ වපසැරිය තුල අපිට කතා කරන්න පුළුවන් මේ චූටි දෙයක්ද පුළුවන්. අපි ඒ චුට්ට කතා කරන්නයි ඕනේ. මේ සෙකන්ඩ් වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ වෙන මුකුත් නෙමෙයි. Make a good promise to yourself by hook or by crook, by bullet or ballot. හොඳින් හෝ නරකින් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. So I can do it. I can do it. You can do it. ඔයාලට පුළුවන් ඉගෙන ගන්න. ඒක හින්දා මම මේ අපේ ඇඟේ තියෙන චූටි දේවල් අපි කතා කරමු. එතකොට ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. So to learn English as easy as ABC. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා sentence pattern එකක් ලස්සන කොහොමද sentence pattern එක ඒකත් එක්ක වාක්‍යයට මේව කරන්න කියලා. Okay? දැන් 2 minutes ඉවර වෙන්න ළඟයි. ඒක හින්දා next වීඩියෝ එකෙන් හම්බෙමු. Cheers.